හයි කොහොමද ඔයගලන්ට? ඉතින් හැමෝම හොඳින් නැති කියලා හිතනවා. මාගේ වීඩියෝ එක ෆස්ට් ටයිම් බලන කෙනෙක් නම් මම වනු මගේ වනුයින් ඇඩිලේඩ් YouTube channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා thumbnail එකෙන් මොකක් ගැනද අද මම කතා කරන්න කියලා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කතා කරන්නේ අපි කොහොමද අපේ ඕස්ට්‍රේලියන් ජර්නි එක ප්ලෑන් කරේ කියලා. ඕස්ට්‍රේලියාවට එන්න ගොඩක් ස්ටෙප්ස් තියෙනවා ලංකාවෙන් කරන්න. අන්න ඒ ස්ටෙප්ස් ටික අපි පිළිවෙලට කරගෙන ආවේ කොහොමද? ඕගොල්ලෝ මෙහෙට එන්න අයිඩියා එකක් තියෙනවා නම් මොනවද ඕගොල්ලෝ කරන්න ඕන, මොනවද ඕන රික්වයර්මන්ට්ස් වගේ දේවල් තමයි ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා හිටිනවා හැමෝගෙම. ඉතින් මම පොඩ්ඩක් ලියාගත්තා මට අමතක වෙයි කියලා. ඉතින් මුලින්ම මම දැන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ අපේ ස්ටෝරි එක. අපි කොහොමද ප්ලෑන් කරේ කියලා. මොකද මම හිතනවා ඒක ඔයගොල්ලන්ට සපෝට් එකක් වෙයි කියලා. එතකොට දැන් මේක එක එක්කෙනාගේ මම මුලින්ම කියන්න ඕන මේක එක එක්කෙනාගේ ප්‍රොෆයිල් අනුව එක එක්කෙනාගේ රික්වයර්මන්ට්ස් අනුව මේක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ තියෙන ටයිම් එක අනුව හැමදේම අනුව මේක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. හොඳද? එතකොට දැන් අපි දෙන්න ගත්තාම මම ඕස්ට්‍රේලියාවට ආවේ තනියම නෙමෙයි. ඒකට මම ආවේ හස්බන්ඩ් එක්ක. එතකොට මම ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මගේ මාස්ටර් එක තමයි මම ආවේ ඕස්ට්‍රේලියාවට. එතකොට අපි ඉන්නේ ඇඩිලේඩ් වල, ඒ කියන්නේ සවුත් ඕස්ට්‍රේලියාව වල ඇඩිලේඩ් වල ෆ්ලින්ඩර්ස් යුනිවර්සිටි එකට තමයි මම මාස්ටර් එක කරන්න ආවේ මගේ හස්බන්ඩ් එක්ක. එතකොට අපි දෙන්න දැන් හැමෝම ආසයිනේ ඉතින් තමන්ගේ හයර් ස්ටඩීස් වලට වෙන රටකට ගිහිල්ලා එහෙම හයර් ස්ටඩීස් කරලා හැම සෙටල් වෙන්න ගොඩක් කට්ටිය ආසයිනේ. එතකොට දැන් අපි දෙන්නටත් මෙහෙම ආසාවක් ආවා. එතකොට අපි එතකොට මැරි කරලා හැම හිටියේ නැහැ. එතකොට අපි පටන් ගත්තා මේක ගැන රිසර්ච් කරන්න. මම හැම වෙලෙම දැන් මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්න කැමති ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් කරන්න හිතාගෙන ඉන්නවනම් do your own research. හරිද? ඒ කියන්නේ හැමදේම ඔයා කරන්න ඉන්නවනම් ගොඩාක් දැන් අපිට තියෙනවා ටෙක්නිකල් පැත්ත ගොඩක් දිනු වෙලා තියෙන්නේ. අපිට ඕන තරම් Google එකේ හැමදේම රිසර්ච් කරලා බලා ගන්න පුළුවන්. අපිට ඕන දේවල් සර්ච් කරලා ඕන තරම් කියවලා හැම වෙබ්සයිට්ස් තියෙන ඕන තරම් අපිට අදාළ දේවල් වලට ඒවට ගිහිල්ලා ගොඩක් ඩීටේල්ස් ගන්න පුළුවන්. ඉතින් අපි දෙන්න ඊට පස්සේ දැන් අපේ තීරණය අපි ආස වුණේ ඉතින් අපිට මෙහෙම යන්න තිබ්බොත් හොඳයි අපිට ඕස්ට්‍රේලියාවට කියලා තමයි අපි ආස වුණේ. එතකොට මම බැචලර් එක පටන් ගත්ත කාලේ වගේ මම බැචලර් එක කරේ University of Kelaniya ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලය තමයි මම මගේ බැචලර් එක ස්ටඩි කරේ. එතකොට ඉතින් පටන් ගත්ත කාලේ මේ ඊට පස්සේ දැන් අපි මං ඇත්තට හිතුවේ නැහැ අපිට මෙහෙම එන්න පුළුවන් වෙයි එහෙම කියලා. ඉතින් මොකද අපි දෙන්නම ගත්තොත් අපි එහෙම ලොකු ෆැමිලීස් වල කට්ටිය නෙමෙයි අපි දෙන්නම. අපි දෙන්නම ඉතින් මිඩල් ක්ලාස් ෆැමිලීස් වල දෙන්නෙක්. එතකොට ඉතින් ඒ දවස්වල ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳන් ආසයි තමයි ඉතින් රටවලට යන. හැබැයි ඉතින් අපි හිතුවේ නැහැ මේ අපිට එහෙම පුළුවන්ද කියලා, මෙහෙම පාත්වේස් තියනවද කියලා අපිත් ඒ වෙනකොට දැනන් හිටියේ නැහැ ඇත්තටම. ඊට පස්සේ තමයි අපි දෙන්න පටන් ගත්තේ මේ විදිහට රිසර්ච් කරන්න ඕනි කියලා. බලන්න ඕන අපිට YouTube වීඩියෝස් තියෙනවා, Google සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම ඒ වෙනකොට මම දැන් ඇත්තටම ස්ටඩි කරන කෝස් එක ගැන කිව්වොත් මම ස්ටඩි කරන්නේ Master of Teaching early childhood birth to 8 කියන කෝස් එක තමයි මම ෆලෝ කරන්නේ මෙහි ඇඩිලේඩ් වල ෆ්ලින්ඩර්ස් යුනිවර්සිටි එකේ. එතකොට ඒ දවස්වල මම ටීචින් කර හිටියේ. කියන්නේ මම ආෆ්ටර් A levelsම මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ජොයින් වෙලා මම ටීච් කරන්න ගියා. එතකොට ඒ කියන්නේ මම එතකොට මොකද ඩිප්ලෝමාස් එහෙම නැතුව ගියේ. හැබැයි මම ඉංග්‍රීසි මීඩියම් වලින් එහෙම ස්ටඩීස් කරලා තිබ්බ නිසා ඒ වෙනකොට මම ඩිප්ලෝමා එකක් කරන ගමන් හිටියේ. ඒකත් ඉංග්‍රීසි මීඩියම් වලින්. එතකොට ඒවත් එක්ක බලලා මගේ O level එහෙම රිසල්ට්ස් බලලා A level රිසල්ට්ස් බලලා මම ටක් ගාලා ස්කූල් එකෙන් සිලෙක්ට් කරගත්තා. මාර ග්‍රේට්ෆුල් වෙනවා ඇත්තට ඒ ස්කූල් එකට. මගේ ජීවිතේ වෙනස් කරපු තැනක් තමයි
ඒක මම මේ වීඩියෝ එකේ මම මෙන්ෂන් කරන්න ඕනි කියලා මං හිතනවා. ඉතින් ප්‍රින්සස් ඉන්ටර්නැෂනල් ස්කූල් ඒ කියන්නේ මට පාර හදලා දුන්නේ මේකට ඒ ඉස්කෝලේ තමයි ඇත්තට. මොකද අර හැමෝම අපි ආසයින් A level ඉවර වෙලා අපි හයි ස්ටඩීස් වලට යනකම් ජොබ් එකක් කරන්න ආසයි. එතකොට ඉතින් මමත් එන්නේ ඒ නිසා තමයි ඇත්තටම ගේ කියන්නේ මම ටීචින් පැත්තෙන්ම මම ඉස්සරහට යනවා කියන එක මගේ ඔළුවේ තිබ්බේ නැහැ ඒ ලෙවල් ඉවර වෙනකොට. ඉතින් මම අර ජොබ් එකකට යන්න ආසාව නිසා මම ගියා. ඊට පස්සේ මම ඒ ස්කූල්ට ගිහලා ඒ එක්ස්පීරියන්ස් ගන්නකොට තමයි මම දැනගත්තේ yes I can do this. ඒ කියන්නේ ටීචින් කරන්න මට පුළුවන්. මට ස්කිල් එකක් ඒකට තියෙනවා. මට පුළුවන් ළමයි එක්ක වැඩ කරන්න කියලා මම දැනගත්තේ අන්න ඒ එක්ස්පීරියන්ස් එකෙන්. ඉතින් එතකොට දැන් මම ටීචින් කරගෙන හිටියේ. ඉතින් මම ඒ වෙනකොට ඒ පාත් එකෙන් යන ගමන් හිටපු නිසා දැන් මම බැචලර් එක වෙනකොට පටන් අරගෙන එහෙම තිබ්බේ. ඉතින් එතකොටත් මම ජොබ් එකෙන් අයින් වුණා. මම කැම්පස් යනකොට ඒ අයින් වුණාට ඊට පස්සේ මම පටන් ගත්තා වෙන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකකට ජොයින් වෙලා ටීචින් මගේ කැරියර් එක කන්ටිනියු කරගෙන යන්න. මොකද මට ඒක ගිව් අප් කරන්න ඕනුනේ නැහැ මේ හයි ස්ටඩීස් නිසා. එතකොට මම තව ඉන්ස්ටිටියුට් එකකට ජොයින් වුණා. එතනත් මට ලොකු සපෝට් එකක් වුණා. ඇත්තටම කිව්වොත් මගේ එක්ස්පීරියන්ස් හදාගන්න මම ගොඩාක් ළමයි එක්ක එතන මට වැඩ කරන්න chance එක හම්බුණා. Cambridge English Academy ඒකටත් මම ඇත්තට ගොඩාක් thankful වෙනවා. මම ඇත්තටම ආදරය කරන places දෙකක් තමයි ජීවිතේ දෙක. මොකද මට ගොඩාක් ළමයි එක්ක වැඩ කරන්න chance එක හම්බ වෙච්ච තැන් දෙකක් නිසා. ඉතින් එතකොට මම අපි දෙන මුලින්ම කරේ දැන් මම ගියේ ඒ පාත් එකෙන්නේ. මම බැලුවා මට මොකක්ද කරන්න පුළුවන්. එතකොට මම යනවා නම් ඊට පස්සේ අපි දැන් ඕස්ට්‍රේලියාවට එන විදිහ බලනකොට දැන් අපි දැනගත්තා බැචලර් එකක් කරාට පස්සේ මෙහෙම මාස්ටර් එකක් ස්ටඩි කරන්න එන්න පුළුවන් කියලා. එතකොට දැන් මම යන පාත් එක ටීචින්. එතකොට මගේ බැචලර් එක උනේත් Bachelor of English. මම A levels වලට කරේ languages, English literature, එතකොට Japanese, geography ඔය තමයි මගේ subjects උනේ. ඉතින් මං ඒක through තමයි මගේ බැචලර් එකත් කරේ. මම first year එකේ languages එක එහෙම කරගෙන ගිහලා ඊට පස්සේ second year එකේ ඉඳන් මම English honours degree එකකින් English වලින් specialize කරගන්නවා මගේ degree එක කියලා මම honours degree එකට select වුණා මාව. ඉතින් ඒක තමයි මම කරගෙන ගියේ. එතකොට මගේ ඩිග්‍රී එකේ තිබ්බ මේ pedagogy modules, ඒ කියන්නේ teaching modules. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවා හරි මේක මගේ ස්කිල් එක මම ආස දේ මම ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක. ඉතින් මම යන්නේ මේක through. අන්න ඒ නිසා මම පටන් ගත්තා මගේ ටීචින් වලින් තමයි මම කවදා හරි ඕස්ට්‍රේලියාවට යනවා නම් යන්න ඕන කෝස් එක මම ඒක ගැන රිසර්ච් කරන්න පටන් ගත්තා. ඉතින් දැන් මෙතනදී මම පළවෙනියටම ඔයාලට කියන්නේ ඔයා මෙහෙට එනවා නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා පළවෙනිම කරන්න ඕන දේ ඔයා යන කෝස් එක මොකක්ද? ඔයාගේ ස්කිල් එක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. ඔයා ස්ටඩි කරන්න ඕන මොකක්ද කෝස් එක කියලා ඔයා රිසර්ච් කරලා හොයාගන්න. ඒ වගේම ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන විදිහට යුනිවර්සිටි එකක් ඔයාම හොයාගන්න තියෙනවා නම් වඩාත් හොඳයි. මොකද ඔයා ඒජන්ට් ඔයා කිසිම අවබෝධයක් නැතුව ඒජන්ට් කෙනෙක් ගාවට ගියොත් ඒජන්ට් ඔයාට සපෝට් කරයි අනිවාර්යෙන් කෝස් එකක් හොයාගන්න. හැබැයි මම ඕගොල්ලන්ගෙන් අහන්නේ ඇයි ඔයාගේ ජීවිතේ තව කෙනෙක්ට තීරණය කරන්න දෙන්නේ? ඔයයි දන්නේ ඔයා ගැන. ඔයාගේ ස්කිල් එක ඔයා ආස දේ මොකක්ද කියලා දන්නේ ඔයා. ඉතින් ඇයි වෙනත් ඔයා කවදාවත් දන්නේ නැති කෙනෙක්ට ඔයා මේ කෝස් එකට යන්න, ඔයා මෙන්න මේක කරන්න කියලා තීරණය කරන්න දෙන්නේ. එතකොට අපි ආසාවෙන් අපි ඒක පටන් අරගෙන කරන්නේ කියලා. ඇත්තටම මට ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් කට්ටිය එහෙම ඉන්නවා. අරයා කියපු නිසා මේකට ආවා, මෙයා කියපු නිසා මේ කෝස් එකක එහෙම ඉන්නවා. පොඩ්ඩක් මට ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට ඒක ආසාවෙන්ද කරන්නේ කියන එක. ඉතින් අන්න ඒ නිසා
පළවෙනියටම කරන්න ඕන දේ ඔයාගේ ස්කිල් එක වාසදේ ඩිසයිඩ් කරගෙන ඔයා යුනිවර්සිටි එකක් ගන්න. එතකොට කොහොමද අපි මේ යුනිවර්සිටි එකක් ගන්න? ඊට පස්සේ දැන් මම කරේ ඇත්තට Master of Teaching Degrees in Australian Universities කියලා සර්ච් කරලා බලන්න බා යුනිවර්සිටිස් වල නම් දන්නේ නැත්තම් කාලයක් තිස්සේ සර්ච් කරගෙන යනකොට මට ඕස්ට්‍රේලියන් යුනිවර්සිටිස් ඔක්කොම කටපාඩම් වෙන මට්ටමට මම සර්ච් කරලා. ඉතින් එතකොට මට ටක් ගාලා මේව ගැන හිතුවා. දැන් මම මුලින්ම දන්නේ නැති වෙනකොට මම ඉතින් සර්ච් කරාම එතකොට අර ඩිග්‍රී එකත් එක්ක අපූර්වට Google එකේ ඔක්කොම යුනිවර්සිටිස් පහළට පෙන්නනවා. ඉතින් එන්න ඒ යුනිවර්සිටි වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන් එන්න මොකක්ද බැචලර් කෝස් එකක් වෙන්න පුළුවන්. Bachelor of Computer Science, Bachelor of Engineering, Master of Engineering, Master of Nursing, whatever. හරිද? මොකක්ම හරි කෝස් එකක් වෙන්න පුළුවන්. ඒ කෝස් එක just search කරන්න. මොකද ඊට පස්සේ ඔයාගේ සබ්ජෙක්ට් එකත් එක්ක ඔයා ඒක සර්ච් කරලා බලන්න. එක කෝසස් තියෙනවා. මොකද මම හැම සබ්ජෙක්ට් එකක් ගැනම දන්නේ නැහැ. මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මම මොන හරි දෙයක් අහුවොත් කියන්නේ මගේ සබ්ජෙක්ට් එක ගැන තමයි. ඉතින් එතකොට ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ තියෙන එක එක කැටගරිස්. එන්නේ එකට අනුව ඕගොල්ලෝ සර්ච් කරලා බලපුවම යුනිවර්සිටිස් එනවා ඕන තරම්. ඊට පස්සේ යුනිවර්සිටි වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ගේ ඒ කෝස් එකට අදාළ ඕගොල්ලෝ ෆුල්ෆිල් කරන්න ඕන රික්වයර්මන්ට්ස් මොනවද කියලා. එතකොට බේසික් රික්වයර්මන්ට්ස් තමයි. එතකොට මෙහි යුනිවර්සිටි එකක ස්ටඩි කරන්න දෙනවා නම් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක. එතකොට ඔයාගේ ස්කෝර් එක කීයක් ඔයා අචීව් කරගන්න ඕනද? PTE එක්සෑම් එකකින් එහෙමනම් කීයක්ද? එහෙම නැත්නම් ඔයාලට අනිත් ඔප්ෂන් එක තමයි තියෙන්නේ IELTS කියන එක්සෑම් එක. එතකොට ඒකෙන් ඔයා එනවනම් ඔයාගේ මාක්ස් කීයක් ඔයා ගන්න ඕනද කියන එක බලන්න. ඒ වගේම ඔයාගේ ඒ යුනිවර්සිටි එකකින් බලාපොරොත්තු වෙන අනිත් ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් තියෙනවා. එතකොට ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අන්න ඒවා ටික අපූර්වට ඒ වෙබ්සයිට්ස් වල තියෙනවා. ඔයාට කියවලා බලා ගන්න පුළුවන්. එතකොට අන්න ඒ ටික ඔයා බලන්න යුනි ඩීටේල්ස් ටික. එතකොට අනිත් දේ තමයි අනිවාර්යයෙන්ම යුනි එකක් සිලෙක්ට් කරද්දී බලන්න ඕන. මෙහි යුනිවර්සිටිස් ගොඩාක් තියෙනවා. එතකොට යුනිවර්සිටිස් බෙදෙනවා ලෙවල්ස් 3කට. එතකොට level 1, level 2, level 3 යුනිවර්සිටිස් කියලා. අන්න ඒ යුනිවර්සිටි level එකත් එක්ක සර්ච් කරන්න මතක තියාගන්න. මොකද ඒක ඔයාගේ වීසා එකට ගොඩාක් ඇෆෙක්ට් වෙනවා. හොඳද? එතකොට level 3 යුනිවර්සිටි එකක් කියන්නේ සමහර ලාවට ගොඩක් ලාවට කියන්නේ පොඩි යුනිවර්සිටි එකක්. සමහර ලාවට නිකන් ගත්තාම ඒ කියන්නේ ඒක ගොඩක් ලෝවර් ලෙවල් එකේ තියෙන එකේ ස්ටෑන්ඩඩ් එක. එතකොට ලෙක්චර්ස් අතින් ගත්තාම ඔයගොල්ලන්ට තියෙන ෆැසිලිටිස් අතින් ගත්තාම එතකොට මෙහි කට්ටිය ගත්තාම ඒකේ ඒගොල්ලෝගේ මෙහි තියෙන පිළිගැනීමේ යුනිවර්සිටි එකට අන්න එක ගොඩාක් පහළ මට්ටමක තියෙනවා. අන්න ඒ වගේ යුනිවර්සිටි එකකට ඔයා එනවා කියන එක ඔයාගේ වීසා එකට රිස්ක් එකක්. එතකොට level 2, level 1 කියන යුනිවර්සිටිස් ඕකේ. හොඳද? එතකොට level 1 යුනිවර්සිටිස් ගත්තාම එහෙම වෙනම යුනිවර්සිටිස් G8 කියලා යුනිවර්සිටිස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන යුනිවර්සිටිස් 8. එතකොට දැන් මේ ඇඩිලේඩ් වල ගත්තොත් යුනි ඇඩිලේඩ් කියන්නේ මේන්ම යුනි එක. එතකොට අන්න ඒ වගේ. එතකොට University of Western Australia Perth වල ගත්තාම වික්ටෝරියා යුනිවර්සිටි මෙල්බර්න් වල අන්න ඒ වගේ මේන්ම යුනිවර්සිටි දේවා ගොඩාක් හොඳයි. හැබැයි ඒ වගේ කෝස් ෆී එක ගොඩාක් එක්ස්පෙන්සිව්. ඔයාට ඒ වගේ එක්ස්පෙන්සිව් කෝස් ෆී එකක් ඔයාට දරා ගන්න පුළුවන් නම් ඔයාට මෙහෙ ඇවිල්ලා earn කරන්න පුළුවන් එච්චර amount එකක් තියෙනවා, confidence එක තියෙනවා නම් ඒ වගේ යුනිවර්සිටි එකක් තෝරගත්තට කමක් නැහැ. එහෙම නැත්නම් ඊට වඩා අඩු ඒත් level 1 යුනිවර්සිටිස් ඕන තරම් තියෙනවා. ඒ වගේ යුනි එකක් ඔයාට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. හොඳද? වීඩියෝ එක මැදින් හිටවන්න කෝල් එකක් ඇවිල්ලා. ඉතින් ඔයා ඔය ටික බලන්න ඕන යුනිවර්සිටි එකේ. එතකොට යුනිවර්සිටි එක ඔයාගේ GPA එක ගත්තාම ඔයාගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් මොන වගේ දේවල්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ ඩිග්‍රී එකට ඔයාගේ. ඒකට මොකද සමහර ඩිග්‍රීස් තියෙනවා මාස්ටර් එකක් ගත්තාම බැචලර් එක ඒ ෆීල්ඩ් එකෙන් කරලා තියෙන්න ඕන.
අර ඒ වගේ තියෙනවා. සමහර ඒවා තියෙනවා එහෙම කරලා තියෙන්න ඕනේ නැහැ ඒ ෆීල්ඩ් එකෙම බැචලර් එක. still you can apply for that master. අර ඒ වගේ degrees තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් හොඳට ඔයාට කියලා ඔයාගෙම රිසර්ච් එකක් කරලා ඩීටේල්ස් දැනගන්න පුළුවන්. මේක බැචලර් දෙන ස්ටුඩන්ට් කෙනෙක්ට උනා මාස්ටර් එකට එන ස්ටුඩන්ට් කෙනෙක්ට උනා වැදගත් වෙනවා. වැදගත් වෙන දෙයක් අනිවාර්යෙන්ම. ඒ වගේම අනිවාර්ය බලන්න ඇත්තටම කෝස් ෆී එක amount එක. මොකද කම්පෙයාර් කරන්න හැම වෙලේම ගොඩක් යුනිවර්සිටීස් බලන්න හැම ස්ටේට් එකකම බලන්න හැම ස්ටේට් එකකම බලලා කම්පෙයාර් කරන්න ෆැසිලිටීස් යුනිවර්සිටීස් රික්වයර්මන්ට්ස් හැම එකම කම්පෙයාර් කර කර බලලා ඔයාට බැස්ම කියලා හිතන දේ සිලෙක්ට් කරගන්න. ඉතින් අපි කරේ විදිහට තමයි. ඉතින් මම දැන් මං කියවනේ මට අයිඩියා එක තිබ්බේ බැචලර් එක කරන කාලේ කියලා. එතකොට මම කියවනේ අපි කපල් එකක් විදිහට ආවේ කියලා. එතකොට අපි මෙඩිකල් හිටියේ නැහැ කියලා. ඊට පස්සේ අපි ඔහොම රිසර්ච් කරගෙන යනකොට අපි දැනගත්තා කපල් එකක් විදිහට යනවා නම් අපිට යාළු වෙලා එහෙම එන්න බෑ කපල් එකක් වගේ. ඉතින් අපි දෙන්න කියන්නේ දෙන්නම ස්ටඩීස් වලට නෙමෙයිනේ. එතකොට මම විතරයි ස්ටඩි කරන්නේ. එතකොට හස්බන්ඩ් හම්බ වෙනවා. එතකොට ෆුල් ටයිම් වර්ක් රයිට්ස්. ඉතින් එතකොට අපි දැනගත්තා අපි මැරි කරන්න ඕන. එතකොට අපේ මැරේජ් එක පරණ වෙන්න ඕන. ඒකට අපි එවිඩන්ස් පෙන්වන්න ඕනි කියලා. අන්න ඒක දැනගත්තට පස්සේ අපි ඉතින් මම බැචලර් එක කරන අතරතුර අපි රෙජිස්ට්‍රේෂන් එක අරගෙන අපේ එන්ගේජ්මන්ට් එක ගත්තා. එතකොට ඒක කරලා එතකොට අපි මම කැම්පස් එකෙන් අවුට් වෙන කාලෙදී අපි එන්ගේජ්ලා අවුරුද්දක් කමාරක් විතර ගිහිල්ලා. එතකොට අවුට් වෙලානේ කොහොමද ඇප්ලයි කරන්නේ මේ වගේ දෙයකට. මොකද මට ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඕන ඇප්ලයි කරන්න. මගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් ඕනි. එතකොට ඒ නිසා අපි ෆස්ට් ස්ටෙප් එක විදිහට එන්ගේජ් වුණා. ඉතින් මං කියන්නේ දැන් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට එහෙම යන කෙනෙක් නම් මේක බලන්නේ ඔයගොල්ලෝ දන්නවා කොහොමද කාලේ යන ඉක්මන කල් ගන්නවා ඒගොල්ලෝ ප්‍රයිවට් යුනිවර්සිටි එකකට වඩා. ඉතින් අපි ග්‍රැජුවේෂන් එකටත් අවුට් වෙලා ගොඩක් කල් ඉන්න ඕන. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ගන්නත් කාලයක් ඉන්න ඕන. එතකොට ඒ අතරමැද්දෙන් ස්ට්‍රයික්ස් එහෙම තිබ්බාම සෙමිස්ටර්ස් කල් ගිහලා එහෙමත් කල් යනවා. ඉතින් ඔන්නෝව මේවා හින්දා අර කැම්පස් එකෙන් කවදා හරි අවුට් වෙලා මේ මැරි කරලා රට යනවා කියලා ඉන්නවනම් එහෙම ඉන්න එපා. පුළුවන් නම් රෙජිස්ට්‍රේෂන් එක අර යන කාලෙම ගන්න. මොකද අවුට් වෙලා බැඳලා තවත් කාලයක් ඉන්න ගියාම තවත් කාලේ යනවා. අන්න ඒ නිසා කියන්නේ ඒක ඉතින් ඕගොල්ලන්ගේ කැමැත්ත. හොඳද? මං කියන්නේ මේ අපේ මුලින්ම කියන්නේ මං කියන්නේ මේ අපේ ස්ටෝරි එක අපි කොහොමද ප්ලෑන් කරේ කියලා. ඉතින් අපි ඒ විදිහට අපේ ෆස්ට් රික්වයර්මන්ට් එක අපි කරගත්තා. අපි රෙජිස්ට්‍රේෂන් එක ගත්තා. ඉතින් ඊට පස්සේ අනිත් ප්‍රධානම දෙවැනි එක තමයි සිලෙක්ට් ඉන්න ඒජන්ට් කියන එක. ඒක නම් ගොඩාක්ම ක්‍රූෂල් දෙයක් මෙන්න මේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන ප්‍රොසෙස් එකේදී. ඒකත් මං කියන්නේ do your own research. ගොඩාක් හැම ඒජන්සි එකටම පුළුවන් නම් යන්න ගිහිල්ලා ඔයාලට තේරෙනවා මිනිස්සෙක් එක කතා කරනකොට මෙයා මොන වගේද, මෙයාට මොන වගේ පර්සනැලිටි එකක්ද තියෙන්නේ, මෙයා මගේ වැඩේ කරයිද නැද්ද, මෙයා වෙන බහුබූතයක් කරයිද, අන්න ඒ වගේ දෙයක් ඔයාලට ඇත්තට තේරෙනවා. ඉතින් අපිත් කරේ අපිට අයිඩියා එක තියෙන කලින් අපිට අර ගොඩක් අයිඩියාස් නැති කිසිම අයිඩියා ගන්න නැති කාලෙත් අපි නිකන් හිතුවට පස්සේ අපි නිකන් ෆ්‍රී ටයිම් එකක් නම් ඒ දවස් මෙහෙම এডুকেෂන් එක්ස්පර්ට් එකක් මොකක් හරි තියෙනවා නම් අපි දෙන්න ෂේප් එකේ ගිහිල්ලා ඉතින් කියන දෙයක් අහගෙන එන හැබිට් එකක් අපි දෙන්නට ඒ දවස්වල තිබ්බයි. කියන්නේ මුකුත් ලාස්ටි කරගෙන නැහැ. හැබැයි ඉතින් අයිඩියා එකක් ගන්න. සහ ඒජන්ට් කෙනත් අපිට දැනගන්න පුළුවන් මෙයා මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට අපිට අවසානයේටනේ ඒජන්ට් එක ඩොකියුමන්ටේෂන් වැඩ ටික තියෙන්නේ. ඒකට අපි දන්නවා අපි මෙයා කතා කරලා තියෙනවා. අපි මෙයා ගාවට ගියොත් හොඳයි කියලා. මොකද අපිට ඒකත් කම්පෙයාර් කරන්න පුළුවන්. මෙයාගෙන් මෙයාට. අන්න එහෙම. මේ ඒක ඔයාගේ කැමැත්ත. හොඳද? ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාගේ යාළුවෙක් නැද්දෙක් මෙන්න මේ ඒජන්ට් through ගියා. මෙයා හොඳටම වැඩේ කරා. එහෙම රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් එහෙම තියෙනවා නම් you can directly go to that agent. ඉතින් එහෙම යන්න පුළුවන්. ඒවත් හොඳ දේවල්. ඉතින් අන්න ඒ නිසා අපිට ඒ දවස්වල එහෙම එච්චර දැන් නම් අර ගොඩක්
සෝෂල් මීඩියා වලත් ඉතින් අප්ලෝඩ් කරනවා ගොඩක් ඒජන්සිස් වලින් ඉතින් එහෙම කට්ටියට බලා ගන්න පුළුවන් හොඳ ෆීඩ්බැක්ස් එහෙම ඒ දවස්වල එච්චර මෙහෙම තිබ්බේ නැහැ. ඉතින් අපි කරේ අපි ගිහිල්ලා මේව කරා. අපි එහෙම ගොඩාක් ඒජන්සිස් වලට ගියා. ඒ කියන්නේ අපිට ඉතින් ලේසි තිබ්බේ කොළඹ තියෙන ඒජන්සිස් තමයි. ඉතින් අපි තියෙන ගොඩාක් ඒවට almost all the agencies වලට වගේ අපි දෙන්න ගියා. ඉතින් ගිහිල්ලා ෂේප් එකේ මේවා කරලා ඊට පස්සේ අපි දෙන්න අන්තිමට තීරණය කරා හරි අපි යන්නේ අන්තිමට ගිහිල්ලා අපි තීරණය කරා අපි යන්නේ PFEZ Global ශ්‍රී ලංකා කියන ඒජන්සි එක through කියලා. මොකද ඇත්තට මම මේ වෙලේ ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක මම chance එකක් කරගන්නවා තෑන්ක් කරන්න මගේ ඒජන්සි එකට PFEZ Global ශ්‍රී ලංකා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපි ගොඩාක්ම ඒජන්සි එකට ගියේ මිස් නවදීප් නිසා. thank you so much මිස් නවදීප්. අපේ වීසා එක හොඳට හැන්ඩල් කරාට ඒ වගේම මිස් අහර්වා. ඒ කියන්නේ අර අපි ගියපු ෆස්ට් ඩේ එකෙන්ම අපිට රෙස්පොන්ඩ් කරපු විදිහට අර මිස් අහර්වා අපිට ඒවා පෙන්නලා ඩීටේල්ස් පෙන්නලා අපිව හොඳට ෆලෝ අප් එකක් අපිට දුන්නා. සෙකන්ඩ් එක තර හොඳට අපිට රිප්ලයි කරනවා අපි මොකක් හරි දෙයක් ආපුවම අපිට ඒක කියලා දෙනවා. අන්න ඒ දේවල් නිසා අපිට ගොඩක් හොඳ ඉමේජ් එකක් තිබ්බා. ඒ වගේම විශ්වාසයක් තිබ්බා මිස් අහර්වා ගැනත්. අපි මිස් නවදීප් මේ වගේ කෙනෙක් කියලා අපි දැනගෙන තමයි ඒජන්සි එකට ගියේ. එයා විශ්වාස කරලා ඉතින් ඒ වගේම අපිට හොඳ සර්විස් එකක් දුන්නා මගේ කවුන්සලර් ස්ටුඩන්ට් කවුන්සලර් මිස් අහර්වා එයාත් ඒ දෙන්න මාරම හොඳයි. ඉතින් ඒ දෙන්න හොඳම සර්විස් එකක් අපිට දුන්නා. ඔයගොල්ලන්ට මට මන් දන්න ඉතින් මම ආවේ ඒජන්සි එක නිසා මට ඉතින් ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕගොල්ලන්ට යන්න කියලා. හැබැයි මම මෙහෙම දෙයක් කියනවා ඒජන්සි එකම නෙමෙයි ඒජන්සි එක මතම යැපෙන්න එපා ඩිපෙන්ඩ් වෙන්න එපා ඕගොල්ලෝ. ඕගොල්ලන්ගේ වැඩේ මේක. ඕගොල්ලන්ගේ වීසා එක. ඕගොල්ලන්ගේ ජීවිතය ගැන ගන්න ලොකුම ලොකු ඒ කියන්නේ ඉම්පෝටන්ට් ලයිෆ් ඩිසිෂන් එකක්. ඔයාලා මේකට ගොඩක් සල්ලි වියදම් කරනවා. අන්න ඒ නිසා හැම ඩොකියුමන්ට් එකක් ගැනම හැම දේ ගැනම ඔයාලා රිසර්ච් කරලා හැම අකුරක් වචනයක් ගානේ ඔයාලා කන්සර්න් කරලා ඔයාලම ඒක ගැන ෆලෝ අප් එකේ ඉඳලා ඔයාලා දේවල් කරගන්න. අර ගොල්ලොන්ටම වද දිදී ඒගොල්ලොන්ගෙම යැපෙන්න යන්න එපා. ඒක ඕගොල්ලන්ට ප්ලස් පොයින්ට් එකක් වෙයි. මොකද අපි ඒජන්සියට යනකොට අපි හැමදේම වගේ දැනගෙන ගියේ. අපිට තිබ්බේ වීසා එක දාන ඩොකියුමන්ට්ස් ටික ඒවා ටික කරන්න කියන ගොඩාක් දේවල් අපි ඒගොල්ලොන්ගෙන් අතර ගොඩක් ඇඩ්වයිසස් ගත්තා. මං කියන්නේ ඒ කියන්නේ අපි මං යන්නේ අපි යන්නේ කොහටද අපි සිලෙක්ට් අපි හිතාගත්තා අපි යන්නේ ඇඩිලේඩ් වලට කියන එක අපි දෙන්න මුලින් ඉඳන්ම හිතාගෙන හිටියේ. අපි ඔස්ට්‍රේලියා යනවා කියද්දිම යන්න ඕනි කියද්දිම අපි හිතාගත්තේ අපි යන්නේ ඇඩිලේඩ් වලට. නේ අපි වෙන කොහෙටවත් නෙමෙයි යන්නේ. අපි යන්නේ ඇඩිලේඩ් වලට. එතකොට මම බේසිකලි බැලුවා ඇඩිලේඩ් යුනිවර්සිටිස්. එතකොට මට ඔප්ෂන්ස් දෙකයි තිබ්බේ. ඒ දවස්වල තුනක් තිබ්බා. University of South Australia ඇඩිලේඩ් යුනිවර්සිටි කියන එක දෙකක් විදිහට තිබ්බේ. දැන් ඒ දෙක මර්ජ් කරලා එකක් වෙලා නේ ඒකයි. ෆ්ලින්ඩර්ස් යුනිවර්සිටි කියන එක තුනක් තිබ්බා. ඊට පස්සේ මම අවුට් වෙනකොට මට ඔප්ෂන්ස් දෙකයි. ඇඩිලේඩ් යුනිවර්සිටි or ෆ්ලින්ඩර්ස් යුනිවර්සිටි. ඉතින් ඔය දෙක තමයි මට තිබ්බ ඔප්ෂන්ස් දෙක. ඉතින් මම බෑකප් එකක් විදිහට වෙන ඒවත් රිසර්ච් කරලා තියාගත්තා වෙන ඒරියස් මෙල්බර්න් වල තියෙන ඒවා එතකොට පර්ත් වල තියෙන ඒවා ක්වීන්ස්ලන්ඩ් වල ඒවත් මම රිසර්ච් කරලා තියාගෙන හිටියා. හැබැයි අපේ මේන් ෆෝකස් එක උනේ මේක නිසා නම් මේ දේවල් අපි මේකට ඕන ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක කීයද මේගොල්ලෝ බලන්නේ මොනවද අන්න ඒ වගේ දේවල් ගැන හොඳ අවබෝධයකින් තමයි අපි ඒජන්ට් කාවට යනකොට ගියේ. ඉතින් අන්න එතකොට ඒගොල්ලන්ටත් ලේසි අපිටත් ලේසි. හැබැයි කිසිම අවබෝධයක් නැත්නම් ඒක මට ඒගොල්ලෝ අනිවාර්යෙන් සපෝට් කරයි. ඒක ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක ඩියුටි එක. ඉතින් ඊට ඔයාලට ප්ලස් පොයින්ට් එකක් වෙයි මං කියනවා වගේ ඕගොල්ලොම දේවල් රිසර්ච් කරලා කරගෙන යන එක. ඉතින් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඒජන්ට්ලව සිලෙක්ට් කරනකොට මොකද මාර කලින් කිව්වා වගේ කියන්නේ ඔයගොල්ලෝ හොර ඩොකියුමන්ට් හදන ඒජන්ට්ස්ලා නම්
ඒගොල්ලෝ මම මේ ඩොකියුමන්ට් එක හදලා දෙන්නවා මට ලක්ෂ මෙච්චරක් දෙන්න මට මේ ඩොකියුමන්ට් එක හදලා දෙන්න මට මෙච්චරක් දෙන්න අන්න ඒ වගේ කියන අය ඉන්නවනම් අනිවාර්යෙන්ම එතනින් අයින් වෙන්න එක තමයි හොඳම දේ මට හිතාගන්න බෑ එහෙම කට්ටිය ඉන්නවා තාම ඔයා අපි ඒක හදනවා ඔයාට එන්න විතරයි තියෙන්නේ අන්න ඒ වගේ කට්ටිය ඉන්නවනම් එතකොට ඔයාගේ වීසා එක කරනකොට මට අපිට මෙච්චරක් දෙන්න ලක්ෂ මෙච්චරක් දෙන්න 75000ක් දෙන්න එහෙම අපිටත් කියපු කට්ටිය හිටියා හැබැයි මම මෙතනදී කියනවා මේ අපි කියපු ඒජන්සි කියනවා මගේ වීසා එක හස්බන්ඩ් වීසා එක දෙකම ෆ්‍රී ඔෆ් චාර්ජ් කිසිම චාර්ජ් එකක් ගත්තේ නැහැ ඒගොල්ලෝ ඒ වගේ ඒජන්සිස් ගොඩාක් තියෙනවා කොළඹ ඒ කියන්නේ ගොඩාක් ඒජන්සිස් වල මම දන්නේ වගේ ගන්නෙ නැහැ කිසිම චාර්ජ් එකක් ස්ටුඩන්ට් වත් ඩිපෙන්ඩන්ට් වලත් ගන්නෙ නැහැ හැබැයි ලොකු ගණන් ගන්න ඒජන්සිසුත් තියෙනවා ඒ නිසා ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න මේ දේවල් ගැන ඊට පස්සේ arrange your requirements documents එතකොට ඔයගොල්ලන්ගේ academics ප්‍රධානම දේනේ එතකොට මේකට ගත්තම කරපු කොම O levels A levels certificates ටික ඕනි වෙනවා ඔයගොල්ලන්ගේ ඊට පස්සේ මොන හරි ස්ටඩි කරපු ඩිප්ලෝමාස් ඔයගොල්ලෝ ඩිග්‍රීස් කරලා තියෙන ඒ වගේ certificates transcripts ඒ ටික ඕන වෙනවා ඊට පස්සේ financial documents ඒක නම් ඩිපෙන්ඩ් වෙනවා ඉතින් යුනිවර්සිටි වලනුත් සමහර ඒ වගේ ඉල්ලනවා සමහර ඒ වගේ නැහැ ඉතින් මගේ යුනිවර්සිටි එකේ නම් මට ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් ඉල්ලුවා. එතකොට ඔයගොල්ලෝ ඒ ඉල්ලන විදිහට ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් දෙන්න ඕනි. ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් කිව්වහම ඔයගොල්ලන්ගේ පේරන්ට්ස්ලා තමයි ස්පොන්සර් කරන්න ඕන ස්පොන්සර්ස්ලා විදිහට පෙන්වන්න ඕන. මම දැන් මේ දේවල් කියද්දි මම දැන් මේ මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නේ ඔයගොල්ලන්ට. හොඳද? ඒ කියන්නේ නැතු මම එහෙම කන්සල්ටේෂන් එකක් කරනවා එහෙම නෙමෙයි මොකද මම එහෙම ඒජන්ට් කෙනෙක් නෙමෙයි. ඉතින් දැන් අපිට අපේ කරේ එතකොට හස්බන්ඩ්ගේ මගේ එතකොට අම්මලා තමයි අපිට ස්පොන්සර්ස්ලා විදිහට සපෝට් කරේ. එතකොට ඒගොල්ලන්ගේ කවුන්සල්ට අපි ෆික්ස් ඩිපොසිට්ස් දාලා ඒවා අපේ තියලා ඒවා අපි පෙන්නුවා. එතකොට අනිත් දේ තමයි ඒගොල්ලෝ ඉල්ලන ෆික්ස් ඩිපොසිට්ස් වලට අමතරව ඉල්ලනවා ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ මන්ත්ලි ඉන්කම් වල බැංක් ස්ටේට්මන්ට් මාසෙකට ඕගොල්ලන්ට කීයක් හම්බ වෙනවද ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවෙන් මේ දේවල් ඕගොල්ලන්ගේ ඉල්ලන්නේ ඕගොල්ලන්ට මෙහෙට වඩා මොකද මෙහෙ කෝස් ෆී එක ඉතින් මිලියන අධිකයි එතකොට ඕගොල්ලෝ මෙහෙට ආවට පස්සේ ඔයාලගේ අම්මලාට ඇත්තටම ඔයාලට ඔය ස්පොන්සර් කියන කෙනාට ඇත්තට පුළුවන් ද ඔයාලට ස්පොන්සර් කරන්න කියලා බලන්න තමයි ඉතින් ඒ දේවල් පෙන්වන්න කියන්නේ. හොඳද? එතකොට අපේ ස්ටෝරි එක ගැන කිව්වොත් අපි ෆික්ස් ඩිපොසිට්ස් අපිට ලේසි වෙන්න අපි 6 months වලට වඩා මැචුවර් වෙන විදිහට අපි දාලා තිබ්බා. එතකොට අපි just FD certificates විතරයි පෙන්වන්න ඕනේ උනේ. අපිට ඒකට source of fund එකක් පෙන්වන්න ඕනේ නැහැ. සමහර අය ඉන්නවා මාස 2කට මාස 3ටත් දාන. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඉල්ලනවා source of fund එකක්. ඒ කියන්නේ ඔයාලට මේ සල්ලි කොහෙන්ද ආවේ? ඔයා land sale එකකින් නම් ආවේ. ඔයා ඉඩම විකුණපු ඒ ඩොකියුමන්ට්ස් ඉල්ලනවා. ඔහොම තියෙනවා. අන්න ඒ කරදර කරන්න බැරි නිසා ඉතින් අපි අර විදිහට කරා. එතකොට monthly income එක. එතකොට monthly income එකත් සැලකිය යුතු ගාණක් ඉල්ලන එක ඩිපෙන්ඩ් වෙනවා. ඒක ඔයාලට පුළුවන් ඔයාලගේ ඒජන්ට් එක ඩිස්කස් කරලා කීයක් වගේ monthly income එකක්ද මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියන එක දැනගන්න. ඉතින් එතකොට අපි ඒවත් ඒ විදිහට ලෑස්ති කරලා කරා ෆයිනෑන්ෂල්ස් වලදී. එතකොට මගෙත් මම එතකොට වර්ක් කරා. එතකොට මගෙනුත් අපෙත් එතකොට බැංක් ස්ටේට්මන්ට්ස් පෙන්නුවා. මොකද සැලරි ආවට එනේ වගේ හස්බන්ඩ්නුත් වර්ක් කරා. එතකොට අපේ වර්ක් එක්ස්පීරියන්ස් පෙන්නනකොට ඒවත් අපි සබ්මිට් කරා. ඊට පස්සේ අනිත් දේ තමයි affidavits and valuations ගත්තාම එතකොට ඔයාලට assets කියන දේවල්. එතකොට ඔයාලට මොනවා හරි assets තියෙනවා නම් ඒ documents උත් ඒවත් ඕන වෙනවා. ඒවත් අපි පෙන්නුවා. එතකොට affidavits කියන්නේ දැන් අපි ගන්න ලෝය කෙනෙක් ගාවට ගිහිල්ලා දියුරුම් ප්‍රකාශතොර අපිට එක එක විදිහේ affidavits ගන්න ඕන. සමහර ඒ වගේ නම් එක එක තාත්තලාගේ වැරදි අකුරු වැරදි යන්නේ හැම එකටම affidavits ගන්න ඕන. එතකොට අපි
අම්මලා අපිට සපෝට් කරනවා කියලා වෙනම ඇෆිඩවිට්ස් ඔහොම ඇෆිඩවිට් සෙට් එකක් තියෙනවා. ඕගොල්ලන්ට චෙක්ලිස්ට් එකක් ඒජන්ට්ගෙන් හම්බෙයි. ඒවට ගැලපෙන විදිහට ඒ ටික හදාගන්න. වැලියේෂන් ඇෆිඩවිට්ස් ඒ කියන්නේ ඔයාලගේ තියෙන ලෑන්ඩ්ස් ඒ වගේ ගෙදර ඒ දේවල් වල වැලියු එක කියලා ඒකට ඇෆිඩවිට් එකක් ගන්න පුළුවන්. අපි වැලියේෂන්ස්ම කරා ඇෆිඩවිට්ස් ගන්නත් පුළුවන්. අන්න ඒ විදිහට ඊට පස්සේ ආය වීසා එකට අපිට ඉල්ලනවා. මට කැම්පස් එකට දාන්න ඕන නේද කියලා ඇත්තටම මතක නෑ දැන්. P&L report එක profit and loss report එක ඉල්ලනවා අපෝ ඔයගොල්ලන්ගේ income වල. ඒකත් හදාගන්න ඕන. අන්න ඒ වගේ financial documents ටිකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රධානම දේ අනිත් දේ හතරවෙනි එක වීසා එකට අදාළ වෙන ඔයගොල්ලෝ රයිට් කරන්න ඕන ස්ටේට්මන්ට්ස්. මේක නම් මාරම වැදගත්. අර හැම දෙයක්ම තිබ්බත් වැඩක් නෑ ඔයා හරියට මේ දේවල් රයිට් කරේ නැත්තම්. ඒ කියන්නේ මොනවද? ඔයාගේ SOP එක ඊට පස්සේ GS කියනවා genuine student කියන ස්ටේට්මන්ට් එක. ඒ දෙක මාරම වැදගත්. එතකොට දැන් මම හස්බන්ඩ් එක ආපු නිසා හස්බන්ඩ්ටත් වෙනම එහෙම genuine ද කියලා පෙන්වන්න එහෙම ස්ටේට්මන්ට් එකක් ලියන්න ඕනේ. ඇයි එයා මාත් එක්ක එන පර්පස් එක මොකද්ද? එයා කොහොමද මට සපෝට් වෙන්නේ? එතකොට අපේ ෆෙයා එක පරණයි. අර ඒ දේවල් අපි පෙන්වන්න ඕනි. මට මොකද ඇයි මම එයාව එක්කන් එන්නේ කියන එක අපි හැම වෙලෙම ප්‍රූව් කරන්න ඕනේ. මේ දේවල් වලට අනිවාර්යයෙන්ම ප්‍රූෆ් ඉදිරිපත් කරන්න. මේකටත් මම කියන්නේ do your own research. ඒ කියන්නේ හොඳට රිසර්ච් එකක් කරලා ලියන්න. එවිඩන්ස් එක SOP එක ලියනකොට අනිවාර්යෙන් ඔයා genuine student කෙනෙක්ද කියන එක ඔයා පෙන්වන්න. ඔයා ඇයි මේ ඔයාට කොහොමද මේවා ස්ටඩි කරන ඩිග්‍රී එක සපෝට් වෙන්නේ? ඔයා මොකද ඔයා genuine student කෙනෙක් කියන්නේ ඔයා ආයේ මෙහෙ ඇවිල්ලා ස්ටඩි කරලා ලංකාවට යනවා කියන එක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒක ලියන්න. මෙහෙ ඇවිල්ලා සෙටල් වෙන්න අපි හිතන් ඉන්නවා කියන එක ඒක වෙනම ස්ටෝරි එකක්. හැබැයි ඒක ලියන්නේ නැහැ අපි කිසිම වෙලාවක අපේ SOP එකේ. එතකොට අපි ලියන්නේ අපි ලංකාවට යනවා. එතකොට ලංකාවට ගියාම ආට මොනවද තියෙන job opportunities හැම වෙලේම මේ jobs වල advertisements එක ඒ වගේ links attached කරලා ඒ වගේ salary ranges තියෙන publicly post කරලා තියෙන දැන් ඒවා අරගෙන ඒවා attach කරලා ඔයාට මේ වගේ ගාණක් හොයන්න පුළුවන්. ඔයාට මේ job එක through ඔයාට මොනවද වෙන රට මේ ඕස්ට්‍රේලියාව නැත්නම් එහෙම නැත්නම් වෙන රටකට ගිහිල්ලා ඔයාට මොනවද ඒකෙන් තියෙන opportunities. අන්න ඒ වගේ දේවල් ඔයාට ලියන්න පුළුවන් මේ SOP එකේ. එතකොට මෙතන එක ටිකක් දිගේ ඩොකියුමන්ට් එකක්. ඒක මම ලියපු විදිහ ඔයාලට දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකක් කරන්න. මගේ SOP එක මම කොහොමද කැටගරයිස් කරගෙන රයිට් කරේ කියලා. එතකොට මම ආවේ දැන් මාස්ටර් ඔෆ් ටීචින් වලටනේ. මට එතකොට වෙනම එකක් ලියන්න තිබ්බා යුනිවර්සිටි එකට ටීචින් කේපබිලිටීස් ස්ටේට්මන්ට් කියලා. එතකොට ඇයි මම ටීචින් කරන්නේ? මොකද්ද මගේ ටීචින් වලට තියෙන පැෂන් එක? අන්න ඒක ගැන මට වර්ඩ් කවුන්ට් එකක් දීලා ඒක ලියන්න තිබ්බා. ඒක හොඳටම ලියන්න ඕනේ. ඉතින් අපේ එවිඩන්ස් එක දාලා අපේ එක්ස්පීරියන්ස් ක්වොලිෆිකේෂන්ස් එක දාලා ඊට පස්සේ ඒ ටික තමයි අපි කරේ. ඩොකියුමන්ට්ස් ගැන මට කියන්න ඕනේ. ඒක ඒ කියන්නේ SOP එක ඔයාගේ genuine student කියන ස්ටේට්මන්ට් එක. මොකද genuine student කියන ස්ටේට්මන්ට් එක අපි යුනිවර්සිටි එකටත් දානවා, වීසා එකටත් දානවා. පොඩි වර්ඩ් කවුන්ට් එකක් ඒකේ තියෙන. SOP කියන එක ලෝන් ඩොකියුමන්ට් එකක්. ඒක අනිවාර්යයෙන් මම දැකලා තියෙනවා ගෲප්ස් වල එහෙම කට්ටිය ෂෙයා කරන SOP එක සබ්මිට් කරේ නැහැ ඒජන්ට් එහෙම කීකී තින් එක sad stories එහෙම නෙමෙයි. ගොඩක් අය මගේ ඒජන්ට්න් SOP එක මාර විදියට කන්සර්න් කරා. මාර විදියට ඒගොල්ලෝ චෙක් කරා. ඉතින් ඒගොල්ලෝ එඩිට් කරලා මම ලියපු එක එහෙම කරලා මාර සපෝට් එකක් දීලා ආයෙ ඒගොල්ලෝ ලියපු එක ආයෙත් මම චෙක් කරා. මොකද ආයෙ ඕගොල්ලෝ කියවන්න හැම වෙලේම හැම ඩොකියුමන්ට් එකක්ම ආයෙ බලන්න සබ්මිට් කරන්න කලින්. මොකද ඒක ඔයාලට ගොඩාක් වැදගත්. ඔයාගේ ජීවිතේ ලොකු ස්ටෙප් එකක්, විශේෂ ස්ටෙප් එකක් මේක. අන්න ඒ නිසා. ඉතින් ඒ ටික තමයි. ඊට පස්සේ අපේ ස්ටෙප්ස් ගැන කිව්වොත් මම දැන් යුනිවර්සිටි එක දැන් අපි සිලෙක්ට් කරගෙන හැමනේ හිටියේ. ඊට පස්සේ
ස්ටෙප්ස් ගැන කිව්වොත් මුලින්ම අපි ජස්ට් මට දාන්න ඕනේ මගේ යුනිවර්සිටි එකේ කන්ඩිෂනල් ඔෆර් එකක් ගන්න. මගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මම ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් දැම්මේ නැහැ ඒ වෙලේ. මගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි මම ඩිප්ලෝමාස් කීපයක් කරලා තිබ්බා. ඒ ඩිප්ලෝමා සර්ටිෆිකේට්ස් ටිකයි මගේ O level A level සර්ටිෆිකේට්ස් ටික තමයි මට සබ්මිට් කරන්න තිබ්බේ යුනිවර්සිටි එකට කන්ඩිෂනල් ඔෆර් එකක් ගන්න. මම ඒක දාලා මට සතියින් විතර මට කන්ඩිෂනල් ඔෆර් එකක් ආවා. ඊට පස්සේ ඒකේ තමයි තියෙන මොනවාද ඒගොල්ලෝ බලන කන්ඩිෂන්ස් කියලා. එන්නේ ඒකේ තමයි තියෙන්නේ. එතකොට දැන් මට ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් මට සබ්මිට් කරන්න තිබ්බා. ඒකයි එතකොට අපේ ෆයිනෑන්ෂියල්ස් ඉල්ලලා තිබ්බා මං ගියපු යුනිවර්සිටි එකෙන්. ඒ නිසා මට ඒ ටික සබ්මිට් කරන්න මම කාලයක් ගත්තා. ඒ ටික සබ්මිට් කරාට පස්සේ තමයි මට අන්කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එකක් ආවේ. එතකොට කියන්න ඕනේ දැන් මම යුනිවර්සිටිස් 3කට දැම්මා. අපිට සමහර යුනිවර්සිටිස් 4කට එහෙම දානවා. හැම වෙලේම බෑකප් එකක් තියාගන්න. මොකද මම මේකටම යන්නේ කියලා හිතාගෙන මම ඉන්නේ බා. මොකද ඒකෙන් ආවේ නැත්තම් එහෙම අනිත් එකෙන් ඔෆර් එකක් આવුවොත් අගාලා ඒකට ගිහිල්ලා එහෙම කරන්න අපි බෑකප් එකක් තියාගන්න ඕනේ. එතකොට දැන් මම ආසාවෙන් හිටපු පැත්තෙම මම කැමති යුනිවර්සිටි එකෙන්ම දැන් මට ආවා. මගේ වෙලාවට ඒගොල්ලෝ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඉල්ලුවේ නැහැ අන්කන්ඩිෂනල් ඔෆර් එකට. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඇති වෙලා තිබ්බා. හැබැයි මම තව දාපු යුනිවර්සිටි එකෙනුත් මට ඔෆර් ලෙටර් එකක් ආවා. හැබැයි ඒගොල්ලෝ අන්කන්ඩිෂනල් එක එවන්න මගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඉල්ලුවා. හැබැයි මට ඩිග්‍රී සර්ටිෆිකේට් එක හම්බ උනේ ගොඩක් පස්සේ. ඒකත් අරගෙන මං ඕව කරන්න හිටියා නම් මට සමහරට ඉන්ටේක් එක මිස් වෙන්නත් තිබ්බා. ඉතින් ඒ නිසා වෙලාවට එහෙම එක කන්ඩිෂන්ස් තියෙනවා ඉතින් යුනිවර්සිටි එකේ අනුව. එතකොට අන්කන්ඩිෂනල් ඔෆර් එක ගත්තා මම. ඊට පස්සේ ඔය ඒගොල්ලන්ගේ තියෙන ඔක්කොම ඉල්ලලා තියෙන ඩොකියුමන්ට් සබ්මිට් කරලා ෆයිනෑන්ෂියල්ස් ඇකඩමික්ස් ඒ ටික සබ්මිට් කරලා අවසානට හැබැයි මට අන්කන්ඩිෂනල් එක දෙන්න කලින් මට ඉන්ටර්විව් එකකුත් තිබ්බ ෆ්ලින්ඩර්ස් එකේ. එතකොට ඉන්ටර්විව්ස් සමහර යුනිවර්සිටිස් වල තියෙනවා, සමහර යුනිවර්සිටිස් වල නැහැ. මට තිබ්බා ඉන්ටර්විව් එකක්. මොකද මම හස්බන්ඩ් එක්ක එන නිසා කියලා මං හිතනවා. මොකද මගේ ගැනත් ඇහුවා GS එකේ තියෙන දේවල් මම ඇහුවේ. කියන්නේ ඇයි මං එන්නේ, මොකද්ද මම මේකම, ඇයි මම මේ යුනිවර්සිටි එකම තෝරගත්තේ, ඇයි මම මේ කෝස් එකම සිලෙක්ට් කරගත්තේ, මට මගෙන් අහපු ප්‍රශ්න මම මේගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඇයි ඕස්ට්‍රේලියාවේ තව යුනිවර්සිටිස් තියෙදි මේ යුනිවර්සිටි එකම සිලෙක්ට් කරගත්තේ, ඇයි තව ඒරියාස් ඕස්ට්‍රේලියාවේ තියෙදි ඇඩිලේඩ්ම සිලෙක්ට් කරගත්තේ. ඔය වගේ ඉතින් ඇහුවා. ඒකේ ඔයගොල්ලෝ එවිඩන්ස් එක පොයින්ට්ස් එක ආගියු කරලා ඒකට කොන්ෆිඩන්ස් පිට ෆේස් කරන්න ප්‍රැක්ටිස් වෙලා ඉන්න. එතකොට ඒ වගේම මගේ හස්බන්ඩ් ගැනත් ගොඩක් ඩීටේල්ස් ඇහුවා. හස්බන්ඩ් මාත් එක්ක එන එක ගැන, ඒ වගේම එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැනත් ගොඩක් ඇහුවා. එයාගේ වර්ක් එක්ස්පීරියන්ස් ගැන, එයාගේ ඇකඩමික්ස් ගැන එමත් ගොඩක් ක්වෙස්චන්ස් මගෙන් ඇහුවා. මම මේ ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස් එක හැම වෙලෙම මතක් කරනවා මම. එතකොට ෆ්ලින්ඩර්ස් එකේ මගේ ඉන්ටර්විව් එකේ මගේ අහපු දේවල් හොඳද. ඊට පස්සේ ඒ ටික කරාට පස්සේ ඉන්ටර්විව් එක තියලා විනාඩි 10ක් වගේ ඇතුළත දැන් ඔක්කොම ඩොකියුමන්ට්ස් සබ්මිට් කරාට පස්සේ තමයි ඉන්ටර්විව් කෝල් කරේ. ඉන්ටර්විව් එක තියලා විනාඩි 10කින් වගේ මට අන්කන්ඩිෂනල් ඔෆර් එක ආවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ යුනි පේමන්ට් එක. ඊට පස්සේ දාම අපි යුනි පේමන්ට් එක කරා. යුනි පේමන්ට් එක කරලා ටික දවස් 3ක් වගේ මට මතක නැහැ ඇත්තටම. ඒ වගේ දවස් ගාණක් ඇතුළත ඒගොල්ලෝ අපිට ඒ ඩොකියුමන්ට් එක එව්වට පස්සේ ඊට පස්සේ ඒක ඕනි අපිට පේමන්ට් එක රිසීව්ඩ් කියලා ඩොකියුමන්ට් එක අපිට ඕනේ වීසා ලොජ් කරන්න. ඊට පස්සේ අපි වීසා ලොජ් කරා. මුලින්ම මගේ විදිහනේ දැන් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. එතකොට මගේ ඒජන්ට් මගේ SOP එකයි යුනි පේමන්ට් එක කරපු ඒ ඩොකියුමන්ට් එකයි ඒ ටික දාලා මගේ වීසා එක ලොජ් කරා. ඒ අතරතුර යුනි පේමන්ට් එක කරලා අපි අපේ මෙඩිකල් ගත්තා. මෙඩිකල් ටික සබ්මිට් කරා. ඊට පස්සේ ටක් ගාලා පේමන්ට් එක රිසීව්ඩ් කියලා එකක් ආවට පස්සේ SOP එකයි ඒ ටික සබ්මිට් කරා. ඒ සබ්මිට් කරාට පහුවදාම අපේ බයෝමෙට්‍රික්ස් වලට ගියා. බයෝමෙට්‍රික්ස් කරලා
කරපු දවසම අපි ඒජන්සි එකට ගිහිල්ලා අපේ හැම ඩොකියුමන්ට් එකක්ම සබ්මිට් කරන්න වීසා එකට අපි රෙඩි කරපු අපිට ඒගොල්ලෝ ක්‍රොස් චෙක් කරන්න chance එකක් දුන්නා මගේ කවුන්සලත් එක්ක. එතකොට අපි සබ්මිට් කරන හැම එකක්ම එයයි මයි දෙන්නම හරි. මේක තමයි අපි සබ්මිට් කරන්න කියලා අපිට බලන්න අපි එහෙම බලාගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පැත්තෙන් වීසා එකට ඕන කරන ඔක්කොම ඩොකියුමන්ට් සබ්මිට් කරලා තිබ්බා. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ කිසිම ඉෂුව එකක් තිබෙන්නේ නැහැ. මගේ ඒජන්ට් නම් අපි මේ account එකක් හදා ගන්නවට. ඉතින් දැන් අපිට අද ඉතින් ආසයි වගේ මාර කියුරියෝසිටි එකක් තියෙනවා මේකට. ඉතින් අර බයෙන් ඉන්නේ මොකක් වෙයිද වීසා එයිද නැද්ද අපිට මේවා කියන්නේ අර වීසා වගේ දේවල් ඒ කියන්නේ 100% අපිට ඉතින් ෂුවර් කරන්න බෑනේ. ඉතින් අපි ගොඩාක් බලාපොරොත්තු තියන් කරත් ඉතින් අපි හැමදේටම රෙඩි වෙලා තමයි ඉතින් හැමදේම කරේ. හැමදේම බෑකප් එකක් තියාගන්න. ඉතින් අපි ඉතින් බයෙන් එහෙම ඉතින් අපි ඊමේල් account එකකුත් හදලා අපිටත් එතකොට බලා ගන්න පුළුවන්. ඊමේල් account එක හදන විදියත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ වීඩියෝ එකකින්. ඒකත් දැනගන්න ඕන මම හදපු විදිය මොකද මම රීසන්ට්ලි නේ හැදුවේ. දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඊට පස්සේ අපි මේ account එකක් දාලා ඒකත් අපි චෙක් කරගත්ත ඔක්කොම ඩොකියුමන්ට්ස් හරි ඒ ටික ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මගේ මුලින් පටන් ගත්ත දවස ගානේ ඕක බලන්න. ඒ කියන්නේ මේගොල්ලෝ මොන හරි අප්ඩේට් එකක් තියෙනවද කියලා. මොකද වීසා ග්‍රාන්ට් වුණා. ඉතින් මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පටන් ගත්තා මේ තේරුම් ගත්ත නෑ මේක නම් හරියන්නේ නැහැ. ඒකත් ඔළුවට හරි බරක් එහෙම දවස ගන්න. ඊට පස්සේ අපි සතියට දවසක් වගේ එහෙම බලන්න පටන් ගත්තා. ඊට පස්සේ කොහොම හරි බලන්නේ නැතුව හිටපු දවසක තමයි කොහොම හරි ඒජන්ට්ම දැකලා තමයි ඒජන්සි එකෙන්ම දැකලා තමයි වීසා එක ග්‍රාන්ට් වෙලා කියලා අපිට කෝල් කරලා කිව්වේ. ඉතින් අනිත් තව දෙයක් මම ඇත්තට කියන්න ඕන. මට කෙනෙක් කිව්වා ඉමි එකක් හදන්න එපා කියලා එයාට කිව්වා කියලා ඒජන්සි එකේ. මම දන්නේ නැහැ එහෙම කියන්නේ ඒජන්සිස් වලින් කියලා. ඒක නම් හරිම අමුතුයි සහ මාර ඇත්තට ඒ වගේ ඒජන්සිස් වලට යන්න එපා. මට කියන්න තියෙන්නේ ඒක. මොකද ඒක ඔයාගේ පර්සනල් දෙයක්. ඔයාට පුළුවන් ඔයා වීසා එක ලෝච් කරන්න. ඔයා මේකට ස්පෙන්ඩ් කරන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ඊමේල් එකක් හදලා ඔයාගේ ඩොකියුමන්ට්ස් බලන්න, ඔයාගේ අප්ඩේට්ස් බලන්න. මොකද අපි මෙහෙට ආවට පස්සෙත් අපේ ඊමේල් account එක අපිට වැදගත් වෙනවා. ඉතින් ඒජන්සි එකකින් ඒක එපා කියනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. හරිනම් ඒගොල්ලෝ ඕගොල්ලන්ව එන්කරේජ් කරනවා, සපෝට් කරන්න ඕනේ ඒක හදන්න. ඉතින් මට නම් එමේ කිසිම ඉෂුව එකක් තිබ්බේ නැහැ. අපි ඉතින් හදලා එහෙම බල හිටියා. ඊට පස්සේ ඉතින් ඒජන්සි එකකින් කිව්වට පස්සේ අපිත් ඉතින් ආසාවට අපේ මේකටම ලොක් වෙලා අපිත් ඉතින් එහෙම බලාගත්තා. ওই විදිහට තමයි අපේ ස්ටෝරි එක උනේ. ඊට පස්සේ තමයි අපි මෙහාට ආවේ. ඔය ටික තමයි අපි කරගත්තේ. එතකොට අපේ ස්ටෙප්ස් උනේ ඔය විදිහට. ඔය ටික මම ඔයගොල්ලොත් එක්ක දැන් ෂෙයා කරගත්තා. මට අවසානයේ ඔයගොල්ලන්ට කියන්න ඕන අර මම කියනවා වගේ දැන් එක දෙයක් ඔයගොල්ලන්ට එක ඩ්‍රීම් එකක් තියෙනවා. මම මේ කන්ට්‍රි එකට ගොඩාක් කන්ට්‍රීස් වලට කට්ටිය මයිග්‍රේට් වෙනවා. යුරෝප් කන්ට්‍රීස් වලට මයිග්‍රේට් වෙනවා. කැනඩා වලට මයිග්‍රේට් වෙනවා. ඉතින් එහෙම මම ඕගොල්ලෝ හැම වෙලේම ඕගොල්ලෝ කැමති දේ සිලෙක්ට් කරගන්න. මම යන්නේ ජර්මනි වලට. මම යන්නේ කැනඩාවට. මම යන්නේ ඕස්ට්‍රේලියාවට. මම යන්නේ නිව්සීලන්ඩ්. අන්න එක මම යන්නේ ජපාන්. මම යන්නේ සවුත් කොරියා. අන්න එක ඩිසිෂන් එකකට එන්න. අරයා යන නිසා මම මෙහෙ යනවා. මෙයා යන නිසා මම මෙහෙ යනවා. මම එයා කරන නිසා මේ කෝස් එක කරනවා. අන්න ඒ නිසා එහෙම කවදාවත් කරන්න එපා කියලා තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. මොකද දැන් අපි ප්ලෑන් කරපු විදිහ ගැන කිව්වොත් අපි මුලින් ඉඳන් තීරණය කරේ අර තීරණයමයි. අපි ඒ තීරණයෙම හිටියා. ඒකම ත්‍රූම රිසර්ච් කර ෆලෝ කරා මිසක් අපි වෙනස් කරන්න ගියේ නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙන අපි ඒක හිතලා අපි පටන් ගත්ත දවසේ ඉඳන් අපි වීසා දාන දවසෙනකොට අවුරුදු ගාණක් ගිහිල්ලා එතකොට මේ වීසා ප්‍රොසෙස් වල හැමදේම ලොකු වෙනස්කම් වුණා. හැමදේම ගොඩක් වෙනස්කම් වුණා. ඒත් අපි අපේ ඩිසිෂන් එක වෙනස් කරේ නැහැ. අපි ඒ තීරණයෙම හිටියා. අර ස්ටෙප්ස් ටික අපි ෆලෝ කරගෙන ආවා. ඊට පස්සේ අපි
කාලයක් තියලා අපේ ෆයිනෑන්ෂල්ස් ඇරේන්ජ් කරගන්න පටන් ගත්තා. මොකද අපි මේක අපේ වීසා එක ලොන්ච් කරන්න ඕන හින්දා. ඉතින් ඒ විදිහට ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගන්න. රිස්ක් එකක් තියාගන්න එපා. කිසිම වෙලාවක ඔයාගේ වීසා එකට ඔයා හැම වෙලේම ක්‍රොස් චෙක් කරන්න, හැම වෙලේම ආය බලන්න. මොකද මේක ඒජන්ට්ගේවත් කාගේවත් කවුන්සලර්ගේවත් වීසා එකක් මේව එකක් නෙමෙයි. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට සපෝට් කරන ලොකු සපෝට් එකක් දෙනවා. ඒගොල්ලෝ නැතුව අපිට පොඩක් අමාරුයි මේ වැඩේ කරන්න. ඒත් මේක ඔයාගේ දේ නිසා ඔයා ආය මේවා රීඩ් කරන්න. හැම අකුරක්ම හැම වචනයක්ම ගොඩාක් වැදගත් ඔයා වීසා එකට දාන. ඒ නිසා මම හැමෝටම සුබ පතනවා. මේ ඕස්ට්‍රේලියාවට එන්න ආසාවෙන් ඉන්න හැමෝම මේක මිරකල් එකක් නෙමෙයි. try කරොත් ඕනම කෙනෙක්ට පුළුවන්. මම කලින් කිව්වා වගේ කියන්නේ අපිත් ලොකු families වල කට්ටිය නෙමෙයි. අපිට අර එක ගෝල් එකක් තිබ්බා. අපි ඒක achieve කරගන්න වැඩ කරා. ඒ නිසා තමයි අපිටත් මේ ගමන එන්න පුළුවන් වුණේ. ඉතින් ඔයගොල්ලන්ටත් එහෙම ආසාවක් තියෙනවා නම් ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ රිසර්ච් එක කරලා ඔයගොල්ලන්ට ගොඩක් පාත්වේස් තියෙනවා මෙහෙට එන්න. ස්කෝලර්ෂිප්ස් ගන්න පුළුවන්. ඇත්තට මට කියන්න බැරි වුණා. මටත් හම්බුණා ස්කෝලර්ෂිප් එකක් 25%. කෙනෙක් හිතන්න පුළුවන් මට ෆස්ට් ක්ලාස් එකක් ඩිග්‍රී එකේ තියෙන්න ඕන ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙන්න කියලා. නෑ එහෙම තියෙන්න ඕනේ නැහැ. මට තිබ්බෙත් නැහැ ෆස්ට් ක්ලාස් එකක්. මට තිබ්බේ normal GPA එකක්. හැබැයි මට 25% ස්කෝලර්ෂිප් එකක් හම්බ වුණා. අන්න ඒ වගේ ස්කෝලර්ෂිප් එකක් ඔයාලට අචීව් කරගන්න පුළුවන්. දාන යුනිවර්සිටි එක අනුව එකක් ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඩිග්‍රී එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. සහ ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඒ හැමදේම ඔයා රිසර්ච් කරන්න. ඔයාගේ ස්කිල් එක ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න. ඔයාගේ කෝස් එක ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න. එතකොට ඒක ඩිමාන්ඩින් කෝස් එකක්ද කියන එකත් ඔයා ගොඩක් කන්සර්න් කරනවා නම් වඩාත් හොඳයි. හැබැයි එහෙම නැතුව මෙහෙට ඕස්ට්‍රේලියාවලට ඩිමාන්ඩින් කෝස් එකක් නෙමෙයි වුණත් ඔයා එන්නේ ඔයාට පුළුවන් මෙහෙට ඇවිල්ලා හරි ඔයාගේ ජර්නි එක ඔයාගේ ගෝල්ස් අචීව් කරගන්න එක ස්ටෙප්ස් තියෙනවා. ඉතින් මෙහෙට කොහොම හරි ආවට පස්සේ කරගන්න. කොහොම හරි එන එකනේ වැදගත්. අන්න ඒ නිසා ඒ දේවල් කරගන්න මම හැමෝටම විශ් කරනවා. මගේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න සපෝට් එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ part time jobs හොයාගන්නේ. මම කොහොමද සතියකින් වගේ මම ස්ටඩි කරන ෆීල්ඩ් එකෙන්ම part time job එකක් හොයාගත්තේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් එක්කත් රැඳෙන්න කියලා ඉල්ලනවා හැමෝගෙම. බයි බයි. මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා හැමෝගෙම.